Hello! Welcome to my YouTube channel. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට අරගෙන ඉන්නේ Germany Pflege Ausbildung එකේ එහෙම නැත්නම් nursing Ausbildung එකේ Gehalt Ermittlung. එහෙම නැත්නම් pay sheet එක. ඉස්සෙල්ලාම මම චුට්ටක් කියලා ඉන්නම් මේකේ structure එක කොහොමද කියලා. උඩම තියෙනවා මෙතන කෙරවලේ මගේ නමයි ඇඩ්‍රස් එකයි ඊට පස්සේ දාලා තියෙනවා ඒගොල්ලෝ Gehalt Ermittlung කියලා date එක මගේ pay sheet එක හදන කෙනා Sacharbeiter මගේ එක correct කියලා බලන කෙනාගේ නමයි ටෙලිෆෝන් නම්බර් එකයි තියෙනවා ඊට පස්සේ මගේ Versicherung numbers ඒ ටික තියෙනවා ඊට පස්සේ තමයි අපේ salary එක හැදෙන්නේ කොහොමද කියලා තියෙන්නේ මුලින්ම අපිට හම්බෙන Krankenhaus එකකින් දෙන salary එක පළවෙනියෙන්ම දාලා තියෙනවා මෙතන උඩින් ඊට පස්සේ තමයි කැපෙන steuer කැපෙනවා නම් ඒ කියන්නේ tax කැපෙන ඒවා අපේ insurance කැපෙන ඒවා ටික අන්තිමටම තමයි අපිට හම්බෙන ගාණ ඒ වගේම අනිත් පැත්තෙන් ඒකල දාලා තියෙනවා අවුරුද්දකට කොච්චර ගාණක් එතකොට අපි මේ හැම එකකටම ගෙවනවාද කියලා මම මේක එකින් එකට ඔයගලන්ට කියන්නම් මොනවටද Ausbildung එකේ ගෙවන්න තියෙන්නේ කියලා. ඉතින් පළවෙනියෙන්ම Ausbildung එකේදී Pflege Ausbildung එකේ හම්බෙනවා යුරෝ 1502යි 7.7ක් කියලා තමයි තියෙන්නේ මේකේ. ඒ කියන්නේ එක මාසෙන් මාසෙට වෙනස් වෙනවා පොඩි ගාණක් විතර. අනිත් එක අවුරුද්දෙන් අවුරුද්දට යුරෝ 100 ගාණ වැඩි වෙනවා. මගේ කලින් වීඩියෝස් ඔයගොල්ලෝ බලලා තියෙනවා නම් මම ඒකෙදිත් කියලා තියෙනවා පොඩක් Gehalt එක එහෙම නැත්නම් salary එක ගැන. ඉතින් පළවෙනියෙන්ම එතකොට මුලින්ම තියෙන ගාණ මම මේකේ ෆොටෝ එකක් උත් දාන්නම්. මුලින්ම තියෙන්නේ එතකොට 1502යි 7.7යි. ඊට පස්සේ තියෙනවා අපිට extra add වෙන ඒවා Zuschuss කියලා කියන්නේ ඒකට. ඒ කියන්නේ ඔගොල්ලෝ දන්නවා nursing Ausbildung එක කරද්දී Schichtdienst තියෙන්නේ නේ. කියන්නේ shift එකට තමයි අපිට වැඩ තියෙන්නේ. උදේ වැඩ හවස රෑ කියලා තුනක් තියෙනවා. ඉතින් රෑ වැඩ කරද්දී පොඩ්ඩක් වැඩිපුර හම් වෙනවා සල්ලි. එහෙම නැත්නම් Sonntags Sundays වැඩ කරද්දී සල්ලි පොඩක් වැඩිපුර හම් වෙනවා. ඒවා එකතු කරලා ආයේ ඒගොල්ලෝ දෙනවා වැඩිපුර හම් වෙන ගාණත් ඒකට යටින් පල්ලෙහාන් ඒගොල්ලෝ එකතු කරනවා. ඊට පස්සේ ජොබ් ටිකට් එකට මම කිව්වා ඒගොල්ලෝ ආබයිට්ගේ බැහැම නැත්නම් ආවඩ කරන කම්පැනි එකකින් ගාණක් ගෙවනවා Ausbildung එකේදී. normal companies වලත් ඒ කියන්නේ නිකන් ඔය ජොබ් එකක් කරන තැන් වලත් සමහර වෙලාවට ගෙවනවා සම්පූර්ණ ගාණම ගෙවන තැන් තියෙනවා නැති තැන් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට එහෙම හම්බෙනවද කියලා බලන්න පුළුවන්. ආගේ Gehalt Ermittlung එකේ එතන දාලා තියෙනවා job ticket. ඒ කියන්නේ ඔයාලට ඒගොල්ලෝ දෙන job ticket එකට ඒගොල්ලෝ කීයක් දෙනවද කියලා. ඒකේ මට ඒගොල්ලෝ දීලා තියෙනවා මේක August වල Gehalt Ermittlung එක. ඉතින් ඒගොල්ලෝ මේ මාසේ දීලා තියෙනවා යුරෝ 14.750ක්. ඊට පස්සේ ඒ ඔක්කොගෙම ඒගොල්ලෝ දෙන ඒවා ඒ වගේම ඒගොල්ලන් හරියට අපිට දෙන salary එක ඒ ඔක්කොගෙම එකතුව තමයි brutto කියලා කියන්නේ මෙහි. ඔයගොල්ලෝ ජර්මනියේ වීඩියෝස් ඔය එක ඒවා කියවන කෙනෙක් නම් ආටිකල්ස් දන්නවා ඇති. brutto netto කියලා වචන දෙකක් කතා වෙනවා. brutto කියලා කියන්නේ එතකොට අපිට හම්බෙන සම්පූර්ණ ගාණ tax කැපෙන්නේ නැතුව tax සහ insurance වලට කැපෙන්නේ නැතුව හම්බෙන මුළු ගාණට තමයි brutto කියලා කියන්නේ. so ඉතින් එතකොට මගේ brutto එකේ මාස වෙලා තියෙනවා යුරෝ 1535යි 756ක්. ඉතින් ඊට පස්සේ මම කියන්නම් මොනවටද කැපෙන්නේ කියලා. නිකන් මම ලිස්ට් එකක් විදිහට කියවගෙන යන්නම්. Loan steuer කියලා කියන්නේ මෙහි ඔයාගේ ගෙවන්න ඕනි. ඒකෙන් වෙන්නේ ඔයාගේ steuer klasse කියලා තියෙනවා මෙහි. ඒ කියන්නේ steuer klasse 1 ඉඳලා 5 වෙනකන් තියෙනවා. 1 කියලා කියන්නේ ඔයා unmarried කෙනෙක් නම් ඔයාගේ Ausbildung එකක් කරන කෙනෙක් නම් එහෙම නැත්නම්
තනියම ජීවත් වෙන කෙනෙක් නම් ගොඩක් වෙලාවට ඒක ස්ටොයා ක්ලාස් එක විදියට තමයි වැටෙන්නේ. මම ඒක ගැන වීඩියෝ එකක් පස්සේ කරන්නම්. ඒක ලොකු විස්තරයක් තියෙනවා. එකේ ඉඳලා 5 වෙනකන් කොහොමද ඒක කැටගරයිස් වෙන්නේ කියලා. එතකොට මම ඉන්නේ පළවෙනි එකේ ස්ටොයා ක්ලාස් පළවෙනි එකේ. එතකොට පළවෙනි එක තමයි අඩුවෙන්ම ස්ටොයා ගෙවන්නේ. පස්වෙනි එක ගත්තොත් ඒක තමයි එතකොට වැඩිපුරම ස්ටොයා ගෙවන්නේ. එතකොට ඔයගලන්ට තේරෙනවා එකේ ඉඳලා 5ට වැඩි වෙද්දි ඒගොල්ලෝ ගවන්න ඕන ස්ටොයා එක වැඩි. ඒ කියන්නේ මෙතන ඔයගොල්ලෝ ගවන්න ඕන ලෝන් ස්ටොයා කියන එක වැඩි. එහෙම ගත්තහම මම ඒ මාසේ ගෙවලා තියෙන්නේ යුරෝ 13.41. ඊට පස්සේ තියෙනවා කිර්ෂන් ස්ටොයා. මම කැතලික්. ඉතින් මම ඒක මේගොල්ලෝ මම රෙජිස්ටර් වෙද්දි මෙහෙ කිව්වා මම කැතලික් කියලා. ඒගොල්ලෝ එහෙම කිව්වාම ඒ කියන්නේ මුකුත් අපි පෙන්වන්න ඕනේ නැහැ මෙහෙ. මම කැතලික් නම් මෙහෙ මම චර්ච් එකට යන කෙනෙක් නම් එතකොට ඒගොල්ලෝ ඒකට පොඩි ස්ටොයා එකක් ගන්නවා. ඒ කියන්නේ ටැක්ස් එකක් අපි ඒකට ගෙවන්න ඕනේ යුරෝ 1.20. සමහර වෙලාවට එහෙම කියන්නේ නැති අයත් ඉන්නවා. ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒනොට මම ඒක ගෙවන්න කැමතියි. ඒ නිසා මම ඒක කිව්වා. එහෙම මම කැතලික් කියලා. ඊට පස්සේ තියෙනවා ඉන්ෂුරන්ස් වලට ගෙවන එක. ක්‍රංකන් ෆසිෂරෝ. ඒ කියන්නේ ඔයාගේ ලොකුම ගාණක් කැපෙන්නේ ඒකට හෙල්ත් ඉන්ෂුරන්ස් එකට මෙහෙම නේ. ඉතින් ඒක යුරෝ 110.98. හෙල්ත් ඉන්ෂුරන්ස් එක ගැන කිව්වොත් මෙහෙ ඒක වෙනස් වෙනවා ඔයාගේ හෙල්ත් ඉන්ෂුරන්ස් එක ඔයා දාලා තියෙන කම්පැනි එක අනුව. මගේ හෙල්ත් ඉන්ෂුරන්ස් එක තියෙන්නේ EKK කියලා. මෙහෙ තියෙනවා ගොඩක් ඉන්ෂුරන්ස් ජාති. ආවුකා තියෙනවා, බාම තියෙනවා, EHK කියලා තියෙනවා, එක එක ඒවා තියෙනවා. එතකොට එක එක ඒවලට ගෙවන්න ඕන ගාණ චුට්ටක් වෙනස් වෙනවා. ලොකු ගාණක් නෙමෙයි. හැබැයි ඒකට හේතුව සමහර ඉන්ෂුරන්ස් වලින් දෙන ෆැසිලිටිස් වෙනස්. පොඩි ඒවා. ඒ කියන්නේ මේ හැම මෙහි ගොඩක් තියෙන ඉන්ෂුරන්ස් ගෙසෙට්ස් ඉන්ෂුරන්ස්. ඒ කියන්නේ ඒ වලින් ඔයා හොස්පිටල් එකකට ගියොත් එහෙම කරන දේ කියන්නේ මට EKK තිබ්බා කියලා හරි වෙන කෙනෙක්ට වෙන එකක් තිබ්බා කියලා හරි දෙන ෆැසිලිටි එක හොස්පිටල් එකේදී වෙනස් වෙන්නේ නැහැ. ඔයාට එක්කම ෆැසිලිටි එක ඒ හැම දෙයක්ම එකයි. හැබැයි හිතන්නකෝ ඔයාට අවුරුද්දකට දෙසරයක් සාන්රයිනිගුන් ටර්මින් එකක්. ඒ කියන්නේ දත් සුද්ධ කරන්න මෙහි සමහර ඉන්ෂුරන්ස් වලින් දෙපාරක් අවුරුද්දකට ෆ්‍රී දෙනවා. ඒක මගේ ඉන්ෂුරන්ස් එකෙන් දෙන්නේ නැහැ. ඒ නිසා මගේ ඉන්ෂුරන්ස් එක චුට්ටක් ගාණ අඩුයි ආවුකා එකට වඩා. ඒ කියන්නේ ආවුකා කියලා තියෙනවා ඒක චුට්ටක් ගණන් වැඩි මෙහි ඉන්ෂුරන්ස් වලින්. එතකොට ඔයා මෙහෙට ඉන්න කෙනෙක් නම් ඉන්ෂුරන්ස් එකක් අලුතෙන් දාන්න කෙනෙක් නම් ඒ වගේ දේවල් ගැන චුට්ටක් හිතන්න. ඉතින් අපිට අවුරුද්දකට දෙපාරක් දත් සුද්ධ කරගන්න එක ඒගොල්ලෝ දෙන එක හොඳයි. හැබැයි ඒක ඔයා එකතු කරලා බැලුවොත් අන්තිමට ඊට වඩා හොඳයි ඔයා ඒක අතින් දීලා අඩු ඉන්ෂුරන්ස් එකක් දාගන්න කර. ඒ වගේ පොඩි දේවල් තියෙනවා ඊට අමතරව ඒගොල්ලෝ දෙන. ඔයා සමහර වයසක අයට තියෙනවා එක තෙරපිස් වලට ඒගොල්ලෝ පේ කරනවා. ඕකා එකෙන් කෝසස් වලට පේ කරනවා. ඉතින් අනිත් ඉන්ෂුරන්ස් එහෙම පේ කරන්නේ නැහැ. ඉතින් එහෙම බැලුවහම සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔයා වයසක කෙනෙක් නම් ඒක ලාභයි ඔයාට. මොකද ඒකෙන් ඒගොල්ලෝ ගොඩක් තැන්වලට ගෙවන නිසා. එක්කෝ 100% එකක් ගෙවනවා. නැත්තම් මුළු ගානම ගෙවනවා. එහෙම. ඊට පස්සේ තියෙනවා සුසත්ස් බයි ට්‍රක්. ඒ කියලා කියන්නේ මම දාලා තියෙනවා මෙහෙ පෙන්ෂන් ගියාම ඒ කියන්නේ මම වයසට ගියාම එක්ස්ට්‍රා ඉන්ෂුරන්ස් එකක් ඒකට ගෙවන්න ඕනේ මම හැම මාසෙම. ඒක කැමති නම් ඔයා අනිවාර්යෙන් නැහැ. ඒක කැමති නම් දාන්න පුළුවන්. එක ඉන්ෂුරන්ස් තියෙනවා. ඒකට මම ගෙවනවා යුරෝ 32.69ක්. ඊට පස්සේ රෙන්ටන් ෆසිෂරුන් ඒක අනිවාර්යයි. ඒක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනේ. මම කිව්ව විදිහටම ඉන්ෂුරන්ස් ගැන වීඩියෝ එකක් මම අරගෙන එන්නම්. ඒ වෙනකන් මෙතනදී මම කියන්නම් මම කොච්චරක් ගෙවනවද කියලා. යුරෝ 141.39ක් ගෙවනවා. ඉතින් ඒක පර්සන්ටේජ් එකක් විදියට යන්නේ. ඔයා හවුස් බිල්ඩින් එක කරන කෙනෙක් නම් එතකොට ඔයාගේ සැලරි එකෙන් හැම මාසෙම එතකොට එකම ගාණක් වගේ තමයි ඔයා රෙන්ටන් ෆසිෂරුන් ඒ කියන්නේ ඔයා වයසට ගියාම ඒක හම්බෙන්නේ ඔයාට ආයේ ඒකට ගෙවන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තියෙනවා
ආබයිට් ලෝස් ෆසිෂරුම්. ඒ කියන්නේ මෙහේ තියෙනවා ඔයාට හදිසියේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා. එහෙම නැත්නම් ඔයාට අසනීපයක් හැදිලා එකපාර. ඔයාට වැඩ කරන්න බැරි වෙනවා මාස 3ක් හරි 4ක් හරි එහෙම ලොකු කාලයක්. එතකොට මෙහේ ඔයාගේ ක්‍රංකන් ෆසිෂරුම් එකෙන් ගෙවන්නේ සීමිත කාලයක් දක්වා විතරයි. මට මතක විදිහට සති 6ක් ගෙවනවාට ක්‍රංකන් ෆසිෂරුම් එකේ. ඒ කියන්නේ ඔයාගේ ඉන්ෂුරන්ස් එකෙන් සති 6ක් වෙනකන් ඔයාට සැලරි එක ගෙවනවා. ඊට පස්සේ ඔයාට ජීවත් වෙන්න මෙහි සල්ලි ඕනේනේ. එතකොට ඒකට තමයි මේ ඉන්ෂුරන්ස් එක තියෙන්නේ. ඉතින් ඒකට මම ගෙවනවා යුරෝ 19යි 76ක්. ඒකත් අනිවාර්යයි මෙහි. මේ ඉන්ෂුරන්ස් හැමෝම මෙහි ගෙවන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තියෙනවා ෆ්ලේග් ෆසිෂරුම් කියලා. ඒකට මං ගෙවනවා යුරෝ 36යි 748ක්. ඒකෙන් කියන්නේ එකත් වාසයට ගියාම තමයි මෙහි තියෙන එක. ඒකත් ෆ්ලේග් කස කියලා එකක් තියෙනවා මෙහි ක්‍රංකන් කසයකට අමතරව. ක්‍රංකන් කස කියලා කියන්නේ හෙල්ත් ඉන්ෂුරන්ස් එකත් එක්ක තියෙන එකක්. ෆ්ලේග් කස කියලා කියන්නේ වාසයට ගියාම අපිට ඕන වෙනවනේ රෝල් ස්ටූල් එකක් හරි ඒ කියන්නේ මේ රෝද පුටුවක් හරි ඔය එක දේවල් ඒ කියන්නේ හිතන්නකො මෙහි තියෙනවා තව බාත්රූම්ස් වලට අපිට වයසක කට්ටියට අල්ල ගන්න තියෙන්නේ පොඩි නිකන් බා එකක් වගේ ඒ වගේ දේවල් හැමෝටම සල්ලි නෑනේ වගේ දේවල් අලුතෙන් රෙනොවේට් කරන්න හරි අලුතෙන් හදා ගන්න හරි වයසට ගියාම ඉතින් අපි ඒ වලට මේගොල්ලෝ වෙනම ඉන්ෂුරන්ස් එකක් තියෙනවා ඒකත් අනිවාර්යයි. අපිට ඒ වගේ කාලයක් වුණාම ඒකෙන් ඒගොල්ලෝ සල්ලි ගෙවනවා. ෆ්ලේග් ග්‍රාඩ් කියලා තියෙනවා. ඒක ගැනත් ඒකත් වෙනම කතාවක්. ඒ ෆ්ලේග් ග්‍රාඩ් එක අනුව ෆ්ලේග් ග්‍රාඩ් එකේ ඉඳලා 5 වෙනකන් ෆ්ලේග් ග්‍රාඩ් 5ක් තියෙනවා. එක කියන්නේ අඩුම මට්ටම, 5 කියන්නේ වැඩිම මට්ටම. එතකොට ඒ වැඩි වෙන්නත් මේ ෆ්ලේග් කස කියන එකෙන් තමයි ඔයාට සල්ලි හම්බෙන්නේ ඔයා වයසට ගියාම. නිසා තමයි මේගොල්ලෝ ඒ විදිහට සිස්ටම් එකක් හදලා තියෙන්නේ. දැන් ඉඳලම ඒ වලට ගෙවලා සල්ලි එකතු කරගන්න ඒ කාලයක් වෙද්දී. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් බොරු වැඩක් මෙහෙම සල්ලි ගෙවන එක කියලා. ඒ වුණාට මගේ මම හිතන විදිහට නම් එහෙම යුරෝ 36ක් හරි යුරෝ 19ක් හරි එහෙම ගෙවලා සල්ලි එකතු කරගන්න එක හොඳයි. ඒ කාලයක් වෙනකන් ඉන්නේ නැතුව. ඉතින් ඒ හින්දා මෙහෙම මේ සිස්ටම් එක ඇත්තටම ලොකු කියන්නේ හොඳයි. කෙනෙක් මෙහි මේ කාලේ ඉඳලම ඔයා හොස්පිටල් එකක කරලා ජොබ් එකක් කරලා මෙහි ජීවත් වෙන්න හිතන් ඉන්න කෙනෙක් නම් මෙහෙම ඒගොල්ලෝ සිස්ටම් එකක් හදලා තියෙන එක ඇත්තටම හොඳයි. ඊට පස්සේ තියෙනවා ආයේ ඒ ටික කැපිලා ඉවරුණාට පස්සේ මෙතන තියෙනවා සුම නෙට් බෙට්සූක කියලා. ඒ කියන්නේ ඔයාගේ අර බ්‍රුටෝ එකෙන් මං කිව්ව ගානෙන් ඔයාගේ ඉන්ෂුරන්ස් වලටයි ටැක්සස් වලටයි කැපුණාට පස්සේ ඔයාට හම්බෙන ගාන යුරෝ 1179යි 765ක්. ඒ කියන්නේ අර ටික කැපිලා ඔයාට හම්බෙන ගාන. ඊට පස්සේ තමයි ඔයාගෙන් හිතන්නකො ඔයා හැම මාසෙම ඒගොල්ලන්ට කියලා තියනවා කියලා ඔයාගේ ටිකට් එක ඩොෂ්ලන් ටිකට් එකට ඒගොල්ලෝ ගාණක් ගෙවනවා. ඊටු ගාණ මම ගෙවලා ගන්නවා කියලා. එතකොට මගෙන් ගෙවන ගාණ තමයි ඊළඟට කැපෙන්නේ. ඒක යුරෝ 40යි 760ක් මම ගෙවන්න ඕනේ. ඒගොල්ලෝ උඩදී මම කිව්වා ඒගොල්ලෝ ගෙවනවා කියලා යුරෝ 14යි 750ක්. මේක මේ අවුරුද්ද අගෝස්තු. ඒ කියන්නේ අගෝස්තු වල ගහල් ඩෙබ්මිට්ලුන් එකක් මම කිව්ව කලින් වීඩියෝ එකේ දැන් ඩොෂ්ලන් ටිකට් එක යුරෝ 13යි. ගොඩක් අඩුවට ගන්න පුළුවන් හවුස් බිල්ඩින් කරන කෙනෙක් නම්. ඊට පස්සේ තව තියෙනවා සූසත් ෆසිෂරුම් කියලා. තව ඒ කියන්නේ එක්ස්ට්‍රා ෆසිෂරුම් එකක්. ඒක අනිවාර්ය නැහැ. කැමති නම් දාන්න පුළුවන්. ඒ කියන්නේ එක ගොඩක් මේ ඉන්ෂුරන්ස් ජාති තියෙනවා. ඒ වලට කැපෙන ඒවා එක්ස්ට්‍රා ඒවා. අර මම උඩ කිව්වේ ඒක අනිවාර්ය ඒවා. ඊට පස්සේ ඔයා හොස්පිටල් එක කරන කෙනෙක් නම් උබවයිසුම්ස් බයි ට්‍රක් එක කියන්නේ මෙතන අන්තිමට තියෙනවා. ඔයාට ඇත්තටම හම්බෙන ගානේ ඔක්කොටම කැපිලි ඉවරුනහම යුරෝ 1131යි 743. මේක අගෝස්තු වල මම කිව්වා වගේ හම්බෙච්ච එකක්.
එක මාසවලට අර අපිට මේ උඩදී හම්බෙන සූෂුස එකනේ එක්ස්ට්‍රා හම්බෙන ගණන් ඒවා නැතුව ගියාට පස්සේ සමහර වෙලාවට යුරෝ 1000ක් වගේ තමයි හම්බෙන්නේ මේ ගානම හම්බෙන්නේ නැහැ යුරෝ 1000ත් 1050ත් අතර ගානක් තමයි මට ගොඩක් වෙලාවට හම්බෙන්නේ මේක මේ කලින් මාසේ එක්ස්ට්‍රා වැඩ කරපු නිසා තමයි මේ වගේ චුට්ටක් යුරෝ 50ක් විතර වැඩි වෙලා තියෙන්නේ ඉතින් මම කිව්ව විදිහටම ස්ටොය ක්ලාසර් කියලා තියෙනවා තව ෆ්ලේග ග්‍රාඩ් කියලා තියෙනවා එක දේවල් ගොඩක් ඉතින් ඒව ගැන මං ඉස්සරහට වීඩියෝ අරගෙන එන්නම් එතකොට ඔයගලන්ට ඕවරෝල් අයිඩියා එකක් ගන්න පුළුවන් ඇයි ඒගොල්ලෝ හැම සිස්ටම් එකක් හදලා තියෙන්නේ මොනවාද ඒ වලින් වෙන්නේ ඔයාට මොනවාද ඒ වලින් අන්තිමට හම්බෙන ෆෝටයිල් එක කියන්නේ මොනවාද ඔයාට හම්බෙන වාසි ඔයා වයසට ගිය කාලයක් වෙද්දී එහෙම කියලා ඉතින් එච්චරයි අද වීඩියෝ එකෙන් කියන්න අරගෙන ආවේ මම තව වීඩියෝ එකක් අරගෙන එන්න choose bis zum nächsten Mal